ඉන්නක් විලසින් මා සිරසේ දැවෙනවා ආත්මයානෙනි වාදී පාදම උදේට කෑම ලැස්ති කරලා තියෙන පාද. කෑමට ඉන්දියප්ප තියෙනවා. දැම්ම පාද ඉන්දියප්ප කනවද? ඇන්තනි කන්නකෝ මං තා පස්සේ කන්න. පාද බ්‍රෙස්ලි කියලා කෙනෙක් ඉන්නවද? ඔව් ඉන්නවා. අපි ආවේ යාව අත්තරම ගන්න. මම යාව දන්නවා ඒකට හරියට ඉන්න තැන දන්නේ නැහැ. එහෙමද? එහෙනම් හරි කමන්න අපි ගිහලා පස්සේ නම්. හොඳයි. පාද ලෙස්ලි එහෙම මේ පැත්තේ ආවද? මම නම් දැක්කේ නෑ. මේ පෙට්ටෙත් ආවේ නෑ යා. දවස් දෙක තුනක් මේ දැක්කේ නෑ මම. ඒක නම් මම දන්නේ නෑ. පාද එන්න ඇතුළට. අපි කේක් බීලෙමුද? මම පාපිස්සේ මට සුද්ධවත් වෙන්න ඕනේ. ඔබ දැනටවත් සුද්ධව? මට පාපුච්චාරණය ප්‍රසාද නිධානය ලබා ගන්න ඕනේ. ඔයා දැනටමත් ඒක ලබලා ඉවරයි. ජීවත් වීමේ අයිතිය අවසානයට භාජනය වෙනවා. දෙවියන් වහන්සේ මා සමගය. ඔබ සුද්ධයි. ඒ වගේම ඔබගේ ජීවිතය ගත කරන්න. මම නීතියට බාර වෙනවා. පියතුමා අපි යාව එක්කගෙන යනවා. පාද ඇයි පාද ලෙස්ලිය පොලිසියට බාර දුන්නේ? පාද ලෙස්ලිය වෙනුවට කොමිසම් කරුවා නම් ඇයි පොලිසියට බාර දුන්නේ? අවුනේ මිනිස්සේ. එයාට දෙවියන් වහන්සේගෙන් සමාව ලැබුණා. දෙවියන් වහන්සේ යාගේ අනාගතය තීරණය කරයි.